හෙලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ අපේ ආදරණීය රංගන ශිල්පී නිවුලක් වුණ හලිල් ඉබ්‍රාහිම් චේහන් සහ සිලා ටොල්කොග්ලු ගැනයි. වර්තමානයේ ඔවුන් දෙදෙනාගේ ජීවිතවල ඇති වී තිබෙන වෙනස්කම් පිළිබඳව ප්‍රේක්ෂකයින් කැමතිද අකමැතිද? මා සිතනා පරිදි මොවුන් දෙදෙනාගේ ප්‍රේක්ෂකයින් වැඩිපුරම සිටින්නේ තුර්කියට වඩා වෙනත් රටවලයි. එම රටවල එමානෙට් නාට්‍ය නැරඹූ සියලු දෙනාගේ අදහස නම් මෙම යුවළ ඉතා හොඳින් ගැලපෙන යුවළක් බවයි. එමානෙත් නාට්‍ය අදටත් වෙනත් රටවල විකාශය වෙනවා. එයින් අරඹන සියලු දෙනාගේ ප්‍රාර්ථනාව මොවුන් දෙදෙනා පෞද්ගලික ජීවිතයේත් ඉතා හොඳින් ගැලපෙන සහ එකතු විය යුතු යුවළක් බවයි. එහෙත් පෞද්ගලික ජීවිතයේදී අද සිදුවන දේවල් වලට එම ප්‍රේක්ෂකයින් කැමතිද අකමැතිද? සිලා සහ අටාගේ සම්බන්ධය ප්‍රසිද්ධ වූ දා පටන් ප්‍රේක්ෂකයින් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වන බවක් පෙනෙන්නට තිබෙන්නේ නැහැ. ඔවුන් අදහස් කරන්නේ අටා සිලාට නොගැලපෙන බවයි. එහෙත් මෑතකදී හෙළි වූ හලිල් සහ රුයාගේ සම්බන්ධය සඳහා ප්‍රේක්ෂකයින් තම යහපත් ප්‍රතිචාරයක් දක්වන බවට පෙනෙන්නට තිබෙනවා. ඔවුන් දෙදෙනාට සුබ පතන බවත් පෙනෙන්නට තිබෙනවා. හලිල් සහ සිලාගේ එක්වීම මින් ඉදිරියට සිදු නොවන බව ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් දැන් වටහා ගත යුතු කාලයයි. ඔවුන් දෙදෙනා එකට රඟන නව නිර්මාණයක් දකින්නට ලැබේවායි ලොව වටා ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුවත් එය සිදු නොවනු ඇති. මන්දයත් ඔවුන් දෙදෙනා දැන් වසර ගණනාවක සිට එකිනෙකා සමග තිබෙන සියලු සම්බන්ධකම් අතහැර ඇති බැවිනි. ඔවුන් දෙදෙනාගේම ප්‍රේක්ෂකයින් මේ සිදුවන දේවලට කැමති වුවත් අකමැති වුවත් ඔවුන් දෙදෙනාගේ ඉදිරි ජීවිතයට අපි සුබ පතමු. එසේම ඔවුන්ගේ නව නිර්මාණ සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු. ඉදිරියේදී මෙවන් තවත් ලස්සන වීඩියෝවකින් නැවත හමුවෙමු. ඔබ සැමට සුබ දවසක්. මාගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් කරුණාකර සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට බොහොම ස්තුතියි.